කාන්තා ඔබට මාසයකට සැරයක් හදන ඔසප්පීම වේදනාකාරී නම් ඒ වේදනාව අඩු කරලා ගර්භාෂයේ මාංශ පේශිවල තියෙන තෙරපුම අයින් කරලා ඇඟට සැහැල්ලුවක් ලබා දෙන මැජික් බෙහෙත් එකක්. යටිබඩේ වේදනාව අඩු කරන ගෝල්ඩන් සිනමන් සත්කාරය කියන්නේ මේකට තමයි. බෙහෙත් බීලා ඇඟ රත් කරගන්නේ නැතුව කුසියේ තියෙන ස්වභාවික දේවල් වලින්ම ඒ වේදනාව ගෙදරදීම නිකම්ම පළවා හරින්න පුළුවන් සත්කාරයක් තමයි මේක. ඉතින් මේකට අවශ්‍ය වෙන ද්‍රව්‍ය බලමු අපි. පිරිසිදු කුරුඳු පොතු කෑල්ලක් අඟලක විතර නම් හොඳයි. සූදුරු තේ හැඳි එකක්. පිරිසිදු මී පැණි තේ හැන්දක්. පිරිසිදු වතුර කෝප්ප එකමාරක්. ඉතින් මේක හදාගන්න ඕන මෙහෙමයි. මුලින්ම කුරුඳු පොතු කෑල්ල හොඳට සෝදලා පොඩියට කඩලා සූදුරු ටිකක් එක්ක වතුරට දාන්න. එතකොටයි ඒකේ තියෙන වේදනානාශක ගුණය හොඳට වතුරට උරා ගන්න. දැන් මේ ටික විනාඩි 8ක් 10ක් විතර හොඳට නටනකම් මඳ ගින්නේ තම්බ ගන්න. වතුර රස්සන රන්වන් පාටට හැරිලා සුවඳ එනකොට ලිපෙන් බා ගන්න. ඊළඟට මෙන්න මෙහෙම කරන්න. මුලින්ම මේ කුරුඳු වතුර ටික පෙරාගෙන ටික වේලාවක් නිවෙන්නට තබන්න. ඊට පස්සේ මේ පැණි ටික කලවම් කරන්න. දැන් මේ සකසාගත් උණුසුම් පානේ හෙමින් උගුරෙන් උගුර රස විඳින්න. ඒ සුවඳ හොඳින් දැනෙන තුරු රස විඳින්න. ඊට පස්සේ සුව පහසුව ඇඳකට වෙලා විනාඩි 20ක් විතර S2 පියාගෙන සැහැල්ලුවෙන් ඉන්න. මේකෙන් ඇඟේ තියෙන සියලුම වේදනාවන් ලිහිල් වෙලා ඔයාලගේ අර ඔසප්කාරී වේදනාව නැති වෙලා යනවා. ඇඳට ගිහිල්ලා ඔයාලා උණු වතුර බෝතලයක් යටිබඩට තියාගෙන යටිබඩ චුට්ටක් තවා ගන්න. විනාඩි 20කට විතර පස්සේ ඔයාට දැනේවි අර කඩාගෙන වැටෙන වේදනාව හෙමින් අඩු වෙලා යනවා. කොන්දට සහ යටිබඩට දැනෙන බරගතිය නැති වෙලා මුළු ඇඟටම පුදුම සැහැල්ලුවක් දැනේවි. ඉතින් ඇයි මේක මෙච්චර වටින්නේ කියලා මේ බෙහෙත් ගැන බලමු. කුරුඳු වල තියෙන ප්‍රතිදාහක ගුණය නිසා ගර්භාෂයේ මාංශ පේශි හැකිලීම ස්වභාවයෙන්ම අඩු කරනවා, ලිහිල් කරනවා. සූදුරු වලින් යටිබඩේ වේදනාව සහ බඩ පුරවා දැමීම ශනිකවම සමනය කරනවා. මී පැණි කියන්නේ ස්වභාවික ශක්ති ජනකයක්. ඒ මගින් විඩාව පාලනය කරලා වේදනාව සමනය කරනවා. ඉතින් ඔයාලා මේ ගෝල්ඩන් සිනමන් සත්කාරය ඔසප් වේදනාව හැදීගෙන එනකොටම කරනවා නම් වේදනාවෙන් මිදෙන්න පුළුවන්.